2025 පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 339න් 265ක බලය ආණ්ඩු බලය හොබවන ජාතික ජනබලවේගය දිනා ගැනීමට සමත් විය. එම මැතිවරණ ප්‍රතිඵලය මෑත කාල දේශපාලන ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස ලබාගත් ඉහළ ජයග්‍රහණයකි. කෙසේ වුවද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී ඡන්දදායකයා ඡන්දය භාවිතා කරන ආකාරය වෙනස් හැඩයක් ගනී. ජනාධිපතිවරණයකදී මහා මැතිවරණයකදී මෙන් නොව පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය ලබා දීමේ මුඛ්‍ය සාධකය වන්නේ එම අපේක්ෂකයා ඡන්ද දායකයා සමග දක්වන හිතවත්කම මතයි. ඒ අනුව පක්ෂ භේදයකින් තොරව තම අසල්වැසි ගමේ හිතවතා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නට ඡන්ද දායකයා පෙළඹෙයි. සක්ක නොමැතිව 3/2 බහුතරයක් සහිතව බලයට පත් ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම කෙටි කාලයක් තුළ බිඳවැටි ඇතැයි ප්‍රබල අදහසක් මතුව තිබේ. එහෙත් එවැනි අදහසකට සෘජුව එළඹීමට පළාත් පාලන මැතිවරණයක් යොදා ගැනීම උචිත නොවන්නේ මෙවැනි මැතිවරණවලදී ඡන්දදායකයාගේ හැසිරීම වෙනස් හැඩයක් ගන්නා බැවිනි. එසේ වුවද ජනතාව ජාතික ජනබලවේග නායකත්වයේ විශ්වාස කරමින් රටේ මුල් පුටුව සහ දියවන්නාවේ 3/2 බහුතරය ජාතික ජනබලවේගයට ලබා දී තිබියදී ගම හදන වැඩපිළිවෙලට පැරණි දේශපාලන පක්ෂ කණ්ඩායම් නැවත විශ්වාස කර ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එසේම ආණ්ඩුවේ ගම හදන වැඩපිළිවෙල ජනතාව අතරට මැනවින් ප්‍රත්‍යක්ෂ ලෙස ගමන් කළාද යන්න කල්පනාවට ගත යුතුය. නොයසේ නම් පැරණි යල් පැන ගිය ඔජස් ගලන දේශපාලන භාවිතයට ජනතාව නැවත කෙතරම් අපේක්ෂකයා සමීප වුවද ඡන්දය හැසිරීමේදී බුද්ධිමත් වනු ඇත. මෑතක මතු වූ බැංකු පොලී මත අය කරන බද සම්බන්ධව අපැහැදිලි අදහසක් බහුතර ජනයා අතර පැතිර පවතින බව පෙනෙන්නට තිබුණේ. සේවක අර්ථසාධක අරමුදලේ පොලී මුදලින් ජීවත් වන ජනයාට එම පණිවුඩය කිසියම් වේදනාවක් ගෙනා කරුණක් විය. එබැවින් ඡන්දය ලබා දීමේ උනන්දුවද ඇතැම් පිරිසකගෙන් ඉලෙහි තිබුණි. වෙනසක් අපේක්ෂා කළ ජනතාව සෑම ශේෂ්ත්‍රයකම ඉක්මන් වෙනසක් පිළිබඳ දැස් දල්වා බලා සිටි. පසුගිය කාලය පුරාවට ඇතැම් මැතිවරුන්ගේ ක්‍රියාකලාපයන් ජනතාව අතර බලවත් විවේචනයට ලක් වූ අවස්ථාද දක්නට ලැබුණි. මේවන විට නයින් මොගටියන් එක් ඔරුවක නැග බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටී. එයට නායකත්වය සපයන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්ව සිටී. ඒත් විපක්ෂයේ කණ්ඩායම් එක්ක බලය පිහිටවීම වැඩි කල නොපවතින දීර්ඝයකි. හැලහැප්පීම් වැඩි තැනක පැවැත්ම කෙටි කාලෙමයි. මේ දකීමෙන් ජනාධිපතිවරයා පවසන්නේ හැකි නම් බලය ලබාගෙන මාස 2-3කට වැඩි කාලයක් එක්ව සිට පෙනුන ලෙසයි. එසේම ආණ්ඩුවට 3/2 බලයක් ඇති බව නැවත ජනපතිවරයා ප්‍රකාශ කළේ මෙම බලය පිටුවේ පොරයට කිසියම් දරුණු ඉගියක්ද එක් කරගෙන. රනිල් සජිත් හවුල කිසිදා දීර්ඝකාලීනව නොපවතින්නකි. එම පක්ෂ එක්ව තරම් කිරීමට දරන ලද සියලු උත්සාහයන් විවර්ත වූ පසුබිමක නැවත පළාත් පාලන ආයතන වැනි කුඩා බල පිහිටුම් වෙනුවෙන් දීර්ඝකාලීන එක්වීමක් අපේක්ෂා කර නොහැක. පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු සභාවක ජය තහවුරු කරගත්තේ නැත. කොටින්ම මැදමුලනේ බලයද ඔවුන්ගෙන් ගිලිහුණි. එබැවින් මෙම බල පිහිටුමේදී ඔවුන්ගේ මැදිහත් වීම කිසිසේත් යුක්තියුක්ත නොවේ. එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව බලය පිහිටීම සම්බන්ධයෙන් එම පක්ෂයේම කණ්ඩායම් විසින් ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරමින් සිටී. සර්වජන බල නායකත්වය දන්වා සිටින්නේ බලය පිහිටීමේදී තම පක්ෂය කිසිදු එක්වීමක් සිදු නොකරන බවයි. මේ අනුව මෙම බල අවුලට රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් සමගි ජන බලවේගයේ සමගියද දැනටමත් පුපුරා යන්නට පටන්ගෙන තිබේ. තනිව තරඟ කොට පළමු තැනට ආ පක්ෂයට විපක්ෂයේ ඉලක්කම් හරඹය උදු විහිළු සපයන්නක්ව තිබේ. ජනතාවට අවශ්‍ය ඇත්තේ තම ගම නගරය රට සංවර්ධනය කර ගැනීමට මේ මැතිවරණයෙන් පත් වූ සභිකයන්ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමයි. එබැවින් පන්තියේ පළමුවෙන්නාගේ ලකුණු පන්තියේ පසුපසින් සිටින්නන්ගේ ලකුණුවල එකතුවට අඩුය. ඒත් ජයග්‍රාහකයා වන්නේ පළමුවෙන්නාය. නයින් මොකටින් එක හවුලකට කතා කළද එම දීගේ කල්ම පවතින්නකි.
ඉතිහාසයේ පුරාවට මෙම හවුල් වැඩිකල් නොගොසින් දෙදරා තිබේ. ආණ්ඩුව වැරදි මඟ යන්නේ නම් විපක්ෂයට එය නිවැරදි කළ හැකිය. ඔවුන්ගේ ඇතැන් සභාවල ඇති වැඩි බලයෙන් කළ යුත්තේ ජනතාව වෙනුවෙන් එම යුතුකම ඉටු කිරීමයි. ආණ්ඩුවද තවදුරටත් තම බලපුළුවන්කාරකම් පිළිබඳ පුරසාරම් කියවමින් නොසිට ජනතාව හමුවේ තැබූ පොරොන්දු සහ ජනතාවාදී පාලනයක අපේක්ෂා මල්ඵල ගැන්වීමට කඩිනමින් ක්‍රියා කළ යුතුව තිබේ.